ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් බලමු අද මේ ඩ්‍රාමා එකේ විස්තරය කොහොමද කියලා. මේ ඩ්‍රාමා එකේ නම තමයි සයන්ස් කිං. මේක රිලීස් වෙන්නේ 2026 මාර්තු 2 වෙනිදා තමයි රිලීස් වෙනවා කියලා වාර්තා විදිහට සඳහන් වෙන්නේ. අපි බලමු මේ ඩ්‍රාමා එකේ කතාව කොහොමද කියලා. ටාවුසියෝ කියන කෙනා පෙර පොලිස් නිලධාරියෙකු දැන් ජීවන රක්ෂණ සැපයීම් සමාගමක විශේෂ පරීක්ෂකයෙක්. ඔහු රක්ෂණ වංචාව අනුව පිරික්සුම් පවත්වාගෙන යන්න ඉතා දක්ෂ කෙනෙක්. හාන්සෙල් අහා කැපී පෙනෙන රොයල් ඇක්ෂන් නමින් ජනප්‍රිය කලාවේ ගෙඩි නිකුත් කරන ආයතනයක ප්‍රධාන හෙළිදරව්කාරියකි. එය සුන්දරයි, ව්‍යාපාරිකයි, අගනා හා සාරවන්තයි. මේ විශේෂ කරුණු විදිහට වෙන්නේ හාන්සෙල් හා පෙම්බැඳුණු පිරිමි මිතුරන් මියගිය ආකාරය. මේ සියල්ල සැක මතුවන බව. ඔවුන්ගේ මරණයට හේතුව සාමාන්‍ය නොවේ. චාවෝසියොක්ට පරීක්ෂණයකින් ඉගියක් ලැබෙනවා. ඒ අනුව ඇතුළු පිරිසත් රක්ෂණ වංචාව සම්බන්ධයෙන් තියෙනවාද කියලා පරීක්ෂා කිරීමට යනවා. ඇය සම්බන්ධ මරණ පාලාවක් හෙළිදරව් කිරීමට ඔහු උත්සාහ කරනවා. ඉතිහාස කතාවල් වලට අනුව චාවෝසියෝ ඇය ගැන සැකපල කරන අතර ඇය කෙලින්ම ජීවිතය හා සම්බන්ධ වී ඇති බව යලි නැවත පරීක්ෂය කරනවා. ඔහු ඇය සමග පැහැදිලි නොවන ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කිරීමට යෝජනා කරනවා. එබැවින් ඇය සම්බන්ධතාව සැක කරන ක්‍රියා මොනවාද කියලා බලන්න කියනවා. ඔන්න ඕකයි මේ ඩ්‍රාමා එකේ කෙටියෙන් කතාව. ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිත විදිහට ඉන්නේ හාන්සෙල් හා චාවෝසියෝ බින්ජුන් බෝම් කියන අය තමයි මේ ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිත විදිහට රඟ දක්වන්නේ. මෙම ඩ්‍රාමා එක වඩාත් විශේෂ වන්නේ රහස් සහ මරණ මාලාවක් පිළිබඳ අභිරහස, එමය සහ සැකේ අතර සංකීර්ණ මානසික තරගය, ප්‍රධාන නායිකාව අතර ඇති රසායනික ආදරෙන් නිරායාස සම්බන්ධීකරණය වැනි කරුණු තමයි ආකර්ශනීය කරුණු විදිහට සලකන්න පුළුවන්. මේ ඩ්‍රාමා එක රිලීස් වෙන්නේ 2026 මාර්තු 2 වෙනිදා කියලා තමයි සඳහන් වෙන්නේ. ඔන්න ඕකයි ඩ්‍රාමා එකේ කතාව. එහෙනම් තවත් අලුත් ඩ්‍රාමා එකක විස්තරයකින් නැවත වීඩියෝ එකකින් හමු වෙමු.